බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ දේශ විස්තරත් එක්ක පංචශීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සේවනයෙන් බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, විවාහ වෙන්න පෙර තරුණ පුතෙක්, තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර, කුමරි බඹසර. අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙනකල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආභරණය. ඔබට තියෙන එකම ශක්තිය. ඔබේ ජීවිතේ වටිනාම දේ, ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරය කරන්න පුළුවන්. තරුණ කාලේ, පාසල් යන කාලේ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලේ, විශ්වවිද්‍යාල කාලේ වෙන්න පුළුවන්. කෙනෙකුට ආදරය ඇති වෙනවා, මනුස්ස හැඟීම්. ඒක තමයි සාමාන්‍ය මිනිසෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා, හිතවත්කම් ඇති වෙනවා, ආදරය කරනවා, තරහ වෙනවා, ආයාළු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න, මම විවාහ වෙනකම් කවදාවත් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වෙන තෙක් මම බඹසර බිඳ ගන්නේ නැහැ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකම් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මං ඒ කෙනාගේ ජීවිතේට අනතුරක් කරන්නේ නැහැ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකම් මං එවැනි රාගික හැසිරීමක යෙදෙන්නේ නැහැ කියලා තමන් දැඩි අධිෂ්ඨානයේ තරුණයෙක් නම් කුමර බඹසර ආරක්ෂා කරන. තරුණියක් දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්නවා මං විවාහ වෙන තෙක්. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා එක්ක යන්නේ නැහැ. හැබැයි විවාහ වෙන තෙක් කොච්චර පෙම්වතුන් හිටියත්, ආදරය කරත්, ලියුම් ලිව්වත්, හමු වුණත්, කතා කරත්, ඒවා ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව, අනාරක්ෂිත නොවි, තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනි වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුදකලා වෙන්න, තනි වෙන්න, තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලේම ආරක්ෂා වෙලා විවාහ වන තෙක් මම කුමරි බඹසර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්නේ ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනවා. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. ඊළඟට පින්වතුනි, විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනයෙන් වැළකීම පිළිබඳ. විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමියෙක් තමන්ගේ බිරිඳකට තමන්ගේ ස්වාමියා ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙනවා. ඔවුන් රාගික ජීවිත ගත කරනවා, දරුවෝ ලැබෙනවා, දරුවෝ හදා වඩා ගන්නවා. ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි පොය දවස්වලට බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පෙන්වලා දෙනවා, ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන්, සිල්වත් ශ්‍රාවකයන් පොය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා. අන්න පොය දවසට උපෝසථය ආරක්ෂා කරනවා කියන්නේ විවාහක ස්වාමියා බිරිඳ වේවා, එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වුණත් විවාහ වෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ව ඒ උතුම් සීලය එදාට ආරක්ෂා කරනවා. සමහර අය 4 පොයේටම මාසෙකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමියෙක් කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මවලා අනාචාරී වෙනත් කාන්තාවරු පසුපස දුවන්නේ නැහැ. විවාහක බිරිඳ තමන්ගේ ස්වාමියා ඉක්මවලා වෙනත් පුරුෂයන් කරා, වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනම් අන්න එයා වැරදි කාම සේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන, අර ඉසිදාසිට වගේ සංසාරේ කර්ම විපාක ගෙවාගෙන යන තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා.